සුබ දවසක් හැමෝටම. අපි දැන් බලන්න හදන්නේ මකර ලග්නයට 2026 අවුරුද්ද කොහොමද කියලා. 2026 අවුරුද්දේ වාර්ෂික ලග්න පලාපල විග්‍රහය. ඊට කලින් අපි පොඩ්ඩක් බලමු මකර ලග්න හිමියෝ කියන්නේ කවුද කියලා. මකර ලග්න හිමියෝ ගත්තාම ඒගොල්ලෝ සාමාන්‍යයෙන් තමන්ගේ ක්‍රමානුකූල බව, විනය, වෙහෙස නොබලා වැඩ කිරීම. ඒවා තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. ආගම දහම ඒවා ගැන විශ්වාසය තිබුණට ඒවට වඩා තමන් වෙහෙස මහන්සි වෙලා වෙහෙස නොබලා වැඩ කරලා ප්‍රායෝගික ක්‍රමවලින් තමන්ගේ අරමුණු ඉලක්ක වලට ගමන් කරන පුද්ගලයෝ තමයි මකර ලග්න හිමියෝ කියලා කියන්නේ. හොඳ විනයක් ඇතුව ගමනක් යන කට්ටිය. වැඩි හැඟීම් බර නැහැ. හැඟීම් වලට මුල් තැන දෙන්නේ නැහැ. තර්කානුකූලව තමයි හැම දෙයක් දිහාම බලන්නේ. ආගම දහම ගැන වුණත් තර්කානුකූලව තමයි ඒගොල්ලෝ බලන්නේ. ඒ වගේම ඇත්ත සැලසුම් කට්ටියට sannivedana කරන්න ගතිය අඩුයි. තමන්ගේ ඇත්ත සැලසුම් අනිත් අයට කියන්නේ නැහැ. හැබැයි කරන්න ඕන දේ කොහොම හරි කරනවා. හැබැයි හැඟීම් බර ගතිය අඩු වුණාට තමන්ගේ කලත්‍රයට, තමන්ගේ හවුල්කරුවන්ට තද විදිහට බැඳිලා ඉන්න කට්ටියක් තමයි මකර ලග්න හිමියෝ කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ සහාය හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන හැම පැත්තකින්ම. හරි. එතකොට අපි මකර ලග්න හිමියන්ට 2026 අවුරුද්ද කොහොමද කියලා බලද්දී මුලින්ම තත්කාල ග්‍රහ පිහිටීම් බැලුවම ජනවාරි 1 වෙනිදා ලග්නේ ග්‍රහයෝ නැහැ. රාහුල් දෙවැන්නේ, සෙනසුරු 3 වෙන්නේ නෙප්චූන් එක්ක, 4 වෙන්නේ ග්‍රහයෝ නැහැ. 5 වෙන්නේ සඳු යුරේනස් එක්ක, 6 වෙන්නේ ගුරු, 7 වෙන්නේ ග්‍රහයෝ නැහැ. 8 වෙන්නේ කේතු, 9 වෙන්නේ ග්‍රහයෝ නැහැ. 10 වෙන්නේ ග්‍රහයෝ නැහැ. 11 වෙන්නේ ග්‍රහයෝ නැහැ. 12 වෙන්නේ රවි බුධ සිකුරු කුජ. හරි. එතකොට මේ ග්‍රහ පීඨීම දිහා බැලුවහම තව විශේෂයෙන් කියන්න මේ 6 වෙන්නේ ඉන්න ගුරු 7 වෙනිට මාරු වෙනවා 2026 ජූනි මාසේ 8 වෙනිදා. ඒ වගේම අවුරුද්ද අවසාන දෙසැම්බර් මාසයේ කිට්ටු වෙලා ගුරු 8 වෙනිට ගමන් කරනවා. රාහු ග්‍රහය දෙවැන්නේ ඉඳන් ලග්නගත වෙනවා දෙසැම්බර් 8 වෙනිදා 2026 දෙසැම්බර් 8 වෙනිදා. ඒත් එක්කම කේතු 7 වෙනිට ගමන් කරනවා. එතකොට මේ පොදු සමස්ත තත්ත්වය දිහා බැලුවහම මකර ලග්න හිමියන්ට 2026 අවුරුද්ද කියන්නේ ඉතාමත් සුබදායක අවුරුද්දක්. විශේෂයෙන් තමන්ගේ ආදායම් වර්ධනය කරගන්න. ඉතාමත් හොඳ කාලයක්. අධික ආදායම් අවස්ථා ඇති වෙනවා. ඒ කියන්නේ තමන් හිතන්නේ නැති විදිහට අනපේක්ෂිත ආදායම් පවා ඇති වෙනවා මකර ලග්න හිමියන්ට. විශේෂයෙන් මම කලින් කිව්වා මකර ලග්න හිමියෝ කියලා කියන්නේ තමන්ගේ ඉලක්ක වලට වෙහෙස මහන්සි නොබලා වැඩ කරන්න උපතින්ම හැකියාව තියෙන අය. ඒගොල්ලන්ට ඕනෙම බරක් දරාගෙන යන්න පුළුවන් තමන්ගේ ඉලක්ක වලට යනකොට. ඒ හැකියාව දරුණු කැපවීම මේ අවුරුද්දේ තව වර්ධනය වෙනවා. ඒක තමයි ඉතාමත් හොඳ කාරණේ. ඒත් එක්කම තමන්ගේ ව්‍යාපාර කරන මකර ලග්න හිමියන්ට ඉතාමත් හොඳයි. තමන්ගේ ආදායම් අවස්ථා වර්ධනය වෙනවා. ණය තමන්ගේ තියෙන ණය අඩු වෙනවා. මේ අනිත් ග්‍රහ පීඨීම් එක බැලුවහම තමන්ගේ තියෙන ණය අඩු වෙනවා. තමන්ගේ ව්‍යාපාරවල ආදායම් වර්ධනය වෙනවා. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ ආදායම හදිසි ආදායමක් වගේ නිකන්. එහෙම එකකුත් තියෙනවා. ඒ කියන්නේ මේ ආදායම ශනිකව හිතන්න නැති පැති වලින් ආදායම් ලැබෙනවා. එහෙම එකකුත් තියෙනවා. එහෙම හිතන්න නැති පැති වලින් ආදායම් ලැබෙනකොට මේකත් එක්කම මේකත් අනපේක්ෂිත වියදමුත් එනවා. එහෙම දෙයක්ත් තියෙනවා. ඒක හින්දා ඔබ මේ වියදම් පාර්ශවයත් ඉතාමත් ප්‍රවේශම් වෙන්න ඕනේ. පුළුවන් තරම් මේ හදිසිය ලැබෙන ධනය ඉතිරි කරන්න උත්සාහ කරන්න. ඒවා එක දේවල් වලට වියදම් කරන්න නැතුව. ඒක ඔබ හොඳට මතක තියාගන්න. අනිත් කාරණේ තමයි ඔබගේ වචනය ගැන ඔබ sannivedanaya කරන ඒවා වැඩි වෙනවා. ගොඩක් වෙලාවට ඔබ මම කලින් කිව්වා මකර ලග්න හිමියෝ සාමාන්‍යයෙන් වැඩි කතා කරන අය නෙවෙයි. කියන්නේ තමන්ගේ ඇත්ත අදහස්. හැබැයි මේ කාලේ පොඩ්ඩක් ඕනේ දේ එපා දේ ඔක්කොම කියන්න උත්සාහ කරන ගතියක් තියෙනවා. මේ 2026 අවුරුද්දම ගැන මම මේ කියන්නේ දැන් නෙවෙයි 2026 අවුරුද්ද. ඒක හින්දා පාඩු ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම පෞල් ජීවිතේ. ඒ කියන්නේ පෞල් ජීවිතයේ ආරවුල් ඇති වෙන්න පුළුවන් හදිසි වචන පිටවීම මේ වගේ දේවල් හින්දා. එතකොට පෞල් ජීවිතේ කුටුම්බේ තමන්ගේ පෞල් ජීවිතේ වචන නිසා හා විවිධ හේතු නිසා තමන්ගේ පෞල් ජීවිතේ ආරවුල් ඇති වෙන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. ඒක හින්දා තමන්ගේ කලත්‍රය සැමියා බිරිඳ එක්ක බහින් බස් වීම මේ අවුරුද්දේ පොඩ්ඩක් අඩු කරන්න. ප්‍රශ්නයක් තිබ්බොත් පොඩ්ඩක් ඉවසීම වර්ධනය කරන්න. මේ ඉවසීම නැති වෙනවා මකර ලග්න හිමියන්ට පොඩ්ඩක් 2026 අවුරුද්දේ. ඒක හදාගන්න. ඒක හදාගත්තට පස්සේ ඊටමත් යහපත්. එතකොට විවාහ ජීවිතයේ ගැටලු කියන ඒවා පොඩ්ඩක් මග අරව ගන්න පුළුවන්. ඊට පස්සේ තව කියන්න ඕන කාරණාවක් තමයි ඔබට මේ දීර්ඝකාලීන රෝගාබාධ වලින් පෙළෙන මකර ලග්න හිමියෙක් ඉන්නවා නම් මේ අවුරුද්ද ආරම්භයත් එක්ක මුල් මාස 6 ඔබට හොඳ වෛද්‍යවරු හම්බෙනවා.
ඔබගේ රෝග තත්ත්වය සුවපත් කරගන්න හොඳ වෛද්‍යවරු හම්බෙනවා. මේක දීර්ඝකාලීන රෝග, විශේෂයෙන් දීර්ඝකාලීන රෝග. ඒ වෛද්‍යවරු හම්බෙන එකත් එක්ක ඔබගේ රෝග සුවපත් කරගන්න මාර්ග ඔබට පෑදෙනවා. ඒකත් විශේෂ කාරණාවක්. ඒත් එක්කම දෙවනි භාගය ගත්තා. මේ කියන්නේ ඇත්තටම ජූනි මාසේ ඉඳන් දෙසැම්බර් මාසේ වෙනකන් ගත්තාම හොඳ මම කිව්වා ව්‍යාපාර වර්ධනය වෙනවා කියලා. මේ අවුරුද්ද පුරාම ඒ ව්‍යාපාර ඇත්තටම හවුල් ව්‍යාපාරවල වර්ධනයක්. තවදුරටත් වර්ධනයක් වෙනවා. කියන්නේ හවුල් ව්‍යාපාර වලින් ඉතාමත් හොඳ ලාභ ලබන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. හොඳ හවුල් ව්‍යාපාරිකයන් හම්බෙනවා. ඔබ හවුල් ව්‍යාපාරිකයන් කියන්නේ ඔබට හවුලේ වැඩ කරන්න පුළුවන් කට්ටිය හොඳ පුද්ගලයෝ හම්බෙනවා. ඒත් එක්කම ඔබගේ විවාහය පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බනම් මේ දෙවනි භාගයේ කියන්නේ ජූනි මාසෙ ඉඳන් දෙසැම්බර් දක්වා තුරත කාලේ නව විවාහ වෙන්න බලාපොරොත්තු වෙන මකර ලග්න හිමියන්ගේ ඒ විවාහ ප්‍රශ්න ගැටලු නැති වෙනවා. ඒව නැති වෙන්න අදාළ කාරණා යදෙනවා. ඒකින්ද ඔබ ඒ සම්බන්ධ උනන්දු වෙනවා නම් බලාපොරොත්තුවක් ඇතුව කටයුතු කරන්න. විශේෂයෙන් විවාහ ප්‍රමාද වෙච්ච අයගේ විවාහ කටයුතු සාර්ථක වෙන දෙවනි භාගයක් වසරේ. ඒ කියන්නේ ජූනි සිට දෙසැම්බර් දක්වා. ඒකත් මතක තියාගන්න. මෙහෙම දෙයක් තියෙනවා වසර අවසානයත් එක්ක ඔබ යම්කිසි ටිකක් ප්‍රකට පුද්ගලයෙක් වෙන්න ඉඩක් කියන්නේ ඔබගේ නම ප්‍රසිද්ධ වෙන කාරණාවක් එදෙන්න ඉඩ තියෙනවා. ඒක ඇත්තටම දෙසැම්බර් වලිනුත් පස්සේ ඒක ඇත්තටම 2027 අවුරුද්දට තමයි අදාළ වෙන්නේ. කොහොම වුණත් තව කාරණාවක් තමයි විදේශගත වෙලා ඉන්න මකර ලග්න හිමියන්ගේ නිවාස සම්බන්ධ ගැටලු, පදිංචිය සම්බන්ධ ගැටලු විසඳෙනවා මේ කාලේ, මේ අවුරුද්ද පුරාම. ඒකත් මතක තියාගන්න ඕන කාරණයක්. හරි, අපි ඊළඟට බලමු මකර ලග්න හිමියන්ට 2026 අවුරුද්ද සාරාංශගතව දිනමකවනුත් සමග යම්කිසි සාරාංශගත විස්තරයක්. ඔව්, වසරේ ආරම්භය. ඒ කියන්නේ වසර ජනවාරි මාසයේ 16 20 විතර වෙනකම් කාලය තුල වසරේ ආරම්භයත් එක්ක ඔබට යහපත් මිතුරෙක් ඔබට මුණ ගැසෙන්න නියමිතයි. ඔබගේ ජීවිතයේ ඉදිරි වසර පුරාම ඔබ ළඟින් ඉන්න ඔබට යහපත් මිතුරෙක් මුණ ගැහෙන්න නියමිතයි. ඒ වගේම මවගේ යම්කිසි කටයුත්තක් සඳහා මුදල් වියදම් වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම නිවාස ගැටලුවක් සඳහා ඔබට අධික මුදල් වියදම් වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට පස්සේ ජනවාරි 16 ඉඳන් පෙබරවාරි 23 වෙනිදා අතර කාලය ඔබගේ ආත්ම ශක්තිය වර්ධනය වෙන කාලයක්. ඔබගේ පෞරුෂය වර්ධනය වෙන කාලයක්. ඔබගේ රැකියා ස්ථානයේ ප්‍රශ්න ගැටලු නිරාකරණය වෙලා ඔබට ඒ සම්බන්ධ යහපත් තත්ත්වයක් උදා වෙන්න නියමිතයි. ඊට පස්සේ පෙබරවාරි 23 වෙනිදා ඉඳන් අප්‍රේල් 2 වෙනිදා අතර කාලය ගත්තාම ඇත්තටම ඔබගේ මම ඔබට කිව්වා කලින් හදිසි ධනය ලැබෙන්න නියමිතයි කියලා මේ අවුරුද්දේ විවිධ කාලවල. මෙන්න මේ කාලය මේ පෙබරවාරි 23 ඉඳන් අප්‍රේල් 3 වෙනිදා අතර කාලේ ඔබට ඒ ලැබෙන තියෙන හදිසි ධනයක් ලැබීමට නියමිතයි. නියමිත කාරණාවක් කියනවා. ඊට පස්සේ අප්‍රේල් 3 වෙනිදා ඉඳන් මේ 15 අතර කාලයේ ඔබට ඔබගේ සහෝදරයෙක් සම්බන්ධ යම්කිසි ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. සහෝදරයෝ සමග ආරවුල් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ සම්බන්ධ බොහොම ප්‍රවේශම් වෙන්න. මොකද ඔබට කේන්ති යනවා. ඔබට කේන්ති යන ගතිය පොඩ්ඩක් වැඩි වෙනවා. ඔබගේ සහෝදරයන් එක්ක කේන්ති යන ගතිය වැඩි වෙනවා. ඒක එහෙම තත්ත්වයක් තියෙනවා. මේ 15 ඉඳන් ජූනි මාස 23 වෙනිදා අතර කාලය නැවතත් මානසික තත්ත්වය ඉතාමත් ඉහළ යන කාලයක්. ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔන්න ඔබට විදේශගත වීමට තා හොඳ කාලයක් තමයි මේ මැයි 15 සහ ජූනි 23 අතර කාලේ. ඒ සම්බන්ධ කාරණා යෙදෙන ඉඩ තිබෙනවා. ඊට පස්සේ ජූනි 23 වෙනිදා අගෝස්තු 2 අතර කාලයේ නව සම්බන්ධතා විවාහ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න අයගේ විවාහ සම්බන්ධතා මම කිව්වා ඔබට ඇත්තටම මේ දෙවනි කාර්තුවේ ඒ විවාහ කටයුතු සාර්ථක වෙනවා කියලා. ඒ හදිසි සම්බන්ධතා ඇති වෙන නියමිතයි. ඒවා විවාහ දක්වාත් ගමන් කරන නියමිතයි. එතකොට ඒ අතර කාලේ නව සම්බන්ධතා ඇති වෙන නියමිතයි. ඊට පස්සේ අගෝස්තු 3 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 23 වෙනිදා අතර කාලේ මම ඔබට කිව්වා මේ ලෙඩ රෝග වලට ඔබට හොඳ වෛද්‍යවරු හම්බෙන කාලයක් කියලා. එහෙම දෙයක් ඇති ඒ වගේ ඔබ දීර්ඝකාලීන ලෙඩ රෝගයකින් පෙළෙනවා නම් ඔබට හොඳ වෛද්‍යවරු මුණ ගැසෙන නියමිතයි මේ කාලය. සැප්තැම්බර් 23 වෙනිදා අතර කාලය. ඒ වගේම ඔබගේ මෙහෙම දෙයක්ත් තියෙනවා. හැබැයි ඔබට සතුරු කාර්යතර රැකියා ස්ථානයේ සතුරු යම්කිසි හදිසි සතුරෙක් ඇති වෙන නියමිතයි මේ අගෝස්තු 3 වෙනිදා සැප්තැම්බර් 23 වෙනිදා අතර කාලේ. ඊට පස්සේ සැප්තැම්බර් 23 වෙනිදා ඉඳන් නොවැම්බර් 11 විතර වෙනකන් අතර කාලය
හදිසි විවාහය. ඔබට ඔබ විවාහ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම හදිසි විවාහයක් ඇති වෙන්න නියමිතයි මේ කාලය. ඒ පිළිබඳ හොඳ අවධානයෙන් ඉන්න. ඔබට විවාහ ප්‍රශ්න තිබ්බා නම් ඒවා විසඳෙන්නත් නියමිතයි. ඒ ටික තමයි අතරම 2026 අවුරුද්ද සම්බන්ධව අපිට කියන්න තියෙන්නේ. ඉතින් අපි මකර ලග්න හිමියන්ට සුබ පතනවා. මේ 2026 අවුරුද්ද සාර්ථක තමන්ගේ ප්‍රායෝගික ඉලක්ක වලට ගමන් කරන්න පුළුවන් වෙන වසරක් වෙන්න කියලා. බොහොම ස්තුතියි.